යාළුවනේ සුබ දවසක් අද ඔයාලට මම මේ පොඩි ට්‍රිප් එකක් ආවා. ඒකම පොඩි වීඩියෝ එකක් ගෙනාවේ. මේ ඉන්නේ මේ මෙතන කපිල තමයි මේ ඉන්නේ. කකුල නැතුව. ඇත්තටම කපිල මාරම හොඳයි. කපිල. අපි බීච් එකේ වැල්ල පා ගන්න ආවේ මෙයාලත් එක්ක තමයි. මේ ඉන්නේ කපිල. මෙයාගේ කකුල නැහැ. කකුල නැති වුණාට මාරම ආදරණීය බල්ලෙක් මෙයා. කපිල අතන මෙයා කකුල නැති වෙච්ච විදිහ කිව්වොත් මෙයා මේ අපි මෙතන ඉන්න මිනිස්සුන්ගෙන් අහලා දැනගත්තේ මෙයාගේ මේ වාහනයකට යට වෙලාලු කකුල. ඒ වුණාට මෙතෙන් ආවට පස්සේ මෙයා එනවා මේ අපිත් එක්ක වැල්ල පා ගන්න යන්න. කපිල කපිල එන්න එන්න. අද මම ඔයාලට මේ වීඩියෝ එක ගේන්න හැදුවේ දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙගේ නම් අතක් කකුලක් නැති වුණොත් මානසිකව වැටෙනවා, එපා වෙනවා, ජීවිතේ එපා වෙනවා. ඇත්තට මේ බල්ලා ඒ වුණාට බලන්නකො. මෙයා ඒ විදිහට මෙයාගේ වැට්ටික් කරගන්නවා, අනිත් බල්ලෝ වගේ මෙයා දුවනවා, පයින්නවා, හැමදේම කරනවා. අම්මෝ. මෙයා කැමති නෑ වගේ වීඩියෝ කරනවට වැලිත් ගහනවා. ඔන්න බලන්න යාළුවනේ අපේ කපිල එනවා කකුල් තුනේ. එනවා යන්න කපිල. අම්මා යා හොඳටම බීච් එකේ නානවා. තෙරලෙනවා. ඇත්තට මාරම ෆන් එකේ යා කකුල නැති වුණත් ගෙවන්නේ. මේක ඇත්තට මිනිස්සුන්ටත් හොඳ ආදර්ශයක්. මොන දේ නැති වුණත් එයා සතුටින් ඉන්නවා. කපිල මොකෝ කරන්නේ? කපිල එන්න එන්න බලන්න මෙයාලා වැල්ලේ දැන් මේ වෙන එක්කෙනෙක් ඇවිල්ලා වෙන බල්ලෙක් මේ ඒකින්ද හෙන කේස් එක කපිලා දැන් හෙන සද්දේ දානවා. ඒ කපිලා එන්න. ඇත්තටම ඔයාලට බීච් එකත් බලා ගන්න පුළුවන්. ලස්සන බීච් එකක් මෙතන තියෙනවා. බෙල්ලෝ එහෙම ඉන්නවා ඇති තරම් මේ එක જાතිය බෙල්ලෝ ඉන්නවා. මේ හැමතැනම ඉන්නේ බෙල්ලෝ. කපිල නෑ වගේ ආපහු. එනවා. එනවා දුවගෙන කට්ටියම. කපිල. ඇත්තටම මෙයාට කපිල කියන්නේ මෙයා කකුල නැති හින්දා දාපු නමක්ලු. ලස්සන වෙල්ලෙක් ඉන්නවා. ඒක ලස්සන. කපිල එන්න එන්න. මෙයාලා මේ මුහුදු වතුරට හුරු වෙලා තියෙන්නේ යාළුවෝ.
කපිලගේ කකුල නැහැ කියලා නෑ. එන ගේමේ ඉල්ලන්නේ. කපිලයා එන්න. ඒක ලස්සන જાතිය බෙල්ලෝ ඉන්න යාළුවනේ මේ චූටි දම්පාට බෙල්ලෙකුත් තියෙනවා. ආපු එකේ පොඩ්ඩක් වැල්ල පාගලත් බලන්නත් හිතෙනවා. ඉර බැහැගෙන යද්දි ඇත්තටම මෙතෙන්ට මාරම ලස්සනක්. අපිත් එක්ක ආපු කපිල නම් ගියා ඉස්සරහින්. ඔයාලට පේනවත් දන්නේ අර ඈති. තව ටිකක් ඉර බැහැගෙන ගියාට පස්සේ තමයි හරිනම් එන්න ඕන. තාමත් රස්නේ වැඩි. බෙල්ලොත් ඉන්නවා යාළුවනේ මේ. එක එක જાතිය බෙල්ලෝ ඉන්නවා. ඇති තරම් ඉන්නවා. මේ මෙතන තියෙනවා මාළුවෙක්ගේ කැපිච්ච බෙල්ලකුත් කැඩිලා. සිප්පි කටු වලට එකතු කරන්න ආස කෙනෙක් ඉන්නවනම් මෙතනින් ඇත්තටම ලස්සන ඒවා එකතු කරන් යන්න පුළුවන්. මේ තියෙනවා ඕන තරම් තියෙනවා. ලොකු ඒවත් තියෙනවා එක එක જાතිය පොඩි ඒවත් තියෙනවා. මෙතනක් තියෙනවා. ඇත්තට මම මේ ආපු ගමන ඔයාලටත් පෙන්වන්න හිතුණා. ඔයාලා කැමති නම් මගේ channel එකට subscribe එකක් දාන්න, like එකක් දාන්න. මම සාමාන්‍ය මේ වගේ සබහා දහමට ඕන වීඩියෝ තමයි මගේ channel එකේ ගේන්නේ. ඒකින්ද ඔයාලා කැමති නම් ඔයාලා මට පොඩි support එකක් දෙන්න. ඒ කපිල යාට ඇවිද්දාට ඉතින් ටිකක් අමාරුයි කකුල නැති. යා එන්න
මහන්සිද? ඈ? මහන්සිද? කපිල? මහන්සි? ඈ? යන්ද? කපිල යන්ද? යන්ද? යන්ද යන්ද? යන්ද? යන්න යන්නේ යාළුවනේ කපිලත් එක්ක. අපි දැන් ඉතින් යන ගම.